ඔයාගේ සහකරුට හෝ සහකාරියට ඔයා ආදරය කරන බව ඔයා දන්නවා ඇති. ඒත් ඔවුන්ට ඒ ආදරය ඇත්තටම දැනෙනවද? සායනික මනෝවිද්‍යාවේදී අපි දකින දෙයක් තමයි ගොඩක් සම්බන්ධතා බිඳ වැටෙන්නේ ආදරය නැති නිසා නෙවෙයි. ආදරය ප්‍රකාශ කරන භාෂාව නොගැලපෙන නිසායි. හැම මිනිසෙකුටම ආදරය ග්‍රහණය කරගන්න සුවිශේෂී මනෝවිද්‍යාත්මක ක්‍රමවේද තියෙනවා. සමහරුන්ට ඒක අගය කිරීමේ වචන. ඒ කියන්නේ words of affirmation වෙන්න පුළුවන්. ඒ කිව්වේ ඔයාද ගොඩක් ලස්සනයි, ඔයා කරපු ඒ වැඩේ නියමයි වගේ වචන වලින් අගය කරනවට එයාලා ගොඩක් කැමතියි. තවත් කෙනෙක් එයාලත් එක්ක ඔයාලා ගත කරන ගුණාත්මක කාලය අපි කියනවා quality of time කියලා. ඒ කියන්නේ ෆෝන් එක පැත්තකින් තියලා මුළු අවධානයම එයාට දීලා ඔයා කරන කතා බහ එහෙමත් නැත්නම් එයාත් එක්ක ඇවිදින්න යන එක එයාලට ගොඩක් වටිනවා. තවත් සමහරු කැමති ෆිසිකල් ටච් එකට. ඒ කියන්නේ ස්පර්ශයට. එයාලගේ අතින් අල්ලගෙන ඉන්න එක, එයාලත් එක්ක තුරුළු වෙන එක, එයාලව තුරුළු කරගන්න එක වගේ සමීප බවින් ඔවුන්ට ආදරේ ගොඩක් වෙලාවට තහවුරු වෙනවා. තවත් සමහර අය කැමති උදව් කරනවට. අපි කියනවා acts of service. ඒ කියන්නේ වචන වලට වඩා වැඩ වලින් ආදරය පෙන්වන එකට. ගෙදර වැඩකට උදව් වෙන එක, එයාලගේ වැඩක් කරලා දෙන එක, ඒ වගේ දේවල් තමයි ඔවුන්ට දැනෙන ආදරේ. තවත් අය කැමති receiving gifts වලට. අපි කියන්නේ තෑගි භෝග දෙනවට. මේක මිල අධිකම දේවල් වෙන්න ඕනේ නැහැ. පොඩි මලක්, එහෙමත් නැත්නම් එයා කැමති කෑමක්, එයා කැමති පොතක් වගේ දේවල් ගෙනත් දෙන එකෙන් ඔවුන්ට ආදරේ දැනෙනවා. එයාලට හිතෙනවා මෙයා මම ගැන හිතනවා නේද කියලා. ඔයාගේ සහකරුවා හෝ සහකාරියගේ ආදරේ භාෂාව. එහෙමත් නැත්නම් love language එක හඳුනා නොගෙන ආදරය කරන එක හරියට නිකන් සිංහල විතරක් දන්න කෙනෙකුට ප්‍රංශ භාෂාවෙන් ආදරය ප්‍රකාශ කරනවා වගේ වැඩක්. ඔයා කොච්චර මහන්සි වුණත් ඔයාලගේ ආදරේ අර්ථය ඔවුන්ට දැනෙන්නේ නැහැ. ආදරය කියන්නේ නිකම්ම නිකන් හැඟීමක් නෙවෙයි. ඒක අනිකාගේ හදවත කියවන කලාවක්. ඔයත් අදම ඔයාගේ සහකරුවාගේ හෝ සහකාරියගේ ආදරේ භාෂාව මොකක්ද කියලා විමසන්න.